අද අපි බර්ත්ඩේ මේකප් ලුක් එක බලමු. ඉතින් මේකප් එකට පාවිච්චි කරන බ්‍රෑන්ඩ්ස්, ප්‍රොඩක්ට්ස් හැමදේම අද අපි කතා කරනවා. Hello guys, welcome to my YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම මගේ බර්ත්ඩේ ෂූට් එකට දාපු මේකප් එක ගැන. මුලින්ම මම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්න කලින් මගේ මොයිස්චරයිසර් එක ඇප්ලයි කරගන්න. මම පොන්ඩ්ස් එකේ ජෙල් මොයිස්චරයිසර් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මගේ ඩාර්ක් සර්කල්ස්, ඩාර්ක් ස්පොට්ස් කවර් කරගන්න මේ වගේ ප්‍රෝ කන්සීලර් එක අරගෙන ඔරෙන්ජ් කලර් කන්සීලර් එකක් මේකෙන් කවර් අප් කරගන්නවා. ඊට පස්සේ මම මගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්නවා. ෆවුන්ඩේෂන් එක විදිහට මම පාවිච්චි කරේ රෝස්බෙරි කියන එක, හනි කියන ෂේඩ් එක. එතකොට මම මේක තමයි මගේ ස්කින් එකට හරියට මැච් වෙන ෆවුන්ඩේෂන් එක. මේකෙන් තමයි මම මගේ ෆවුන්ඩේෂන් එක විදිහට අද යූස් කරේ. ඉතින් මෙන්න මිනි ස්ටාර් කියන කන්ටුවර් ස්ටික් එකෙන් මම මගේ නෝස් කට් එක, චීක් බෝන් කට් එක, ඒ වගේ කට්ස් ටික මම කන්ටුවර් කරගන්නවා. ඊට පස්සේ මේ කිස් බියුටි කියන කන්සීලර් එක අරගෙන මම මගේ කන්සීලර් එක නැත්නම් හයිලයිට් එකක් විදිහට මම මේ වගේ නෝස් එක මැද්ද, එතකොට අnder යට අපි හයිලයිට් කරන ඒරියා එකේ ඔක්කොම මම හයිලයිට් කරගන්නවා මෙන්න මේ කන්සීලර් එකෙන්. මේක ටිකක් ලයිට්, මගේ ස්කින් එකට වඩා ෂේඩ්ස් දෙකක් විතර ලයිට් කන්සීලර් එකක් මේක. මේ විදිහට මම මගේ අnder නෝස් එකේ මැද, එතකොට ෆෝහෙඩ් එකේ මැද අන්න ඒ වගේ ඒරියාස් ටික මම හයිලයිට් කරගන්නවා. ඊට පස්සේ මම මගේ ස්පොන්ජ් එකෙන් හොඳට මේ වගේ ඒරියාස් ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද එතනින් තමයි අපේ ෆීචර්ස් හොඳට එන්හෑන්ස් වෙලා පේන්නේ. අපි මේ ෆීචර්ස් එන්හෑන්ස් වෙලා පෙන්වන්න ඕන නිසා තමයි ඒ විදිහට ලයිට් කන්සීලර් එකක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් එක සීල් කරගන්න මේ වගේ කම්පැක්ට් පවුඩර් එකක් පාවිච්චි කරනවා. මම මෙතන වියානා එකේ හාවස්ට් පේජ් කියන ෂේඩ් එක තමයි පාවිච්චි කරන්නේ. මගේ ස්කින් එකට මැච් වෙන හොඳම වියානා කම්පැක්ට් පවුඩර් එකක්. ඉතින් මම මේක ඩේලි යූස් කරන කම්පැක්ට් පවුඩර් එකක්. ගොඩක් ඉවරත් වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේක හරියම හොඳ කම්පැක්ට් පවුඩර් එකක්. මේකෙන් මම මගේ ෆවුන්ඩේෂන් එක සීල් කරගන්නවා. ඊට පස්සේ මම මගේ අයි ෂැඩෝ එක කරගන්න යන්නේ. ඉතින් මගේ අඳින ඩ්‍රෙස් එක ටිකක් රෝස පාටයි. ඔයාලා වීඩියෝ එකේදී මුලින්ම දකින්නත් ඇති. ඉතින් මම අද මේ වගේ අයි ක්‍රීස් එකට ටිකක් ලයිට් කලර් එකක් දාලා ඊට පස්සේ මම ටිකෙන් ටික පින්ක් ෂේඩ් එක ටිකක් වැඩි වෙන විදිහට මම අයි ෂැඩෝ ඇප්ලයි කරගන්නවා. මම මෙතන පාවිච්චි කරන්නේ උඩා බියුටි කියන එකේ නියුඩ් කලර්ස් පැලට් එක තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපි අයි ෂැඩෝ ඇප්ලයි කරද්දී මෙන්න මේ වගේ චූටි බ්‍රෂ් එකක් තියෙනවා අයි ෂැඩෝ ඇප්ලයි කරන්න. ඒකෙන් අපි රවුමට අවුටර් කෝන් එකේ ඉඳලා ඉනර් කෝන් එකට තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ මම මගේ ඉනර් කෝන් එකට මෙන්න මේ වගේ චූටි ග්ලිටර් කලර් එකක් දාගන්නවා. ඒකෙන් මගේ මේකප් එක ටිකක් එන්හෑන්ස් වෙලා පේනවා. ඊට පස්සේ මම අයිබ්‍රෝ ඇඳගන්න යන්නේ. අයිබ්‍රෝ ඇඳගන්න මම පාවිච්චි කරන්නේ ADS බ්‍රෑන්ඩ් එකේ ජෙල් ලයිනර් එක. මේක ඩාර්ක් බ්‍රවුන් ජෙල් ලයිනර් එකක්. මේක ඇත්තටම ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. අපේ අයිබ්‍රෝ ටික ලස්සනට නැචරල් ලුක් එකක් පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ ජෙල් ලයිනර් එකක් පාවිච්චි කරාම. දැන් අයිබ්‍රෝ පෙන්සිල් වලට වඩා ගොඩක් ජෙල් ලයිනර්ස් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් අරගෙන මම අර අයිබ්‍රෝ එකේ ඉස්සරහා ෆ්‍රන්ට් ඒරියා එක පොඩ්ඩක් ලයිට් කලර් වෙන විදිහට හොඳට මේක බ්‍රෂ් කරගන්න ඕනේ. බ්‍රෂ් කරගත්තාම තමයි අපි අර නැචරල් අයිබ්‍රෝ එක එන්හෑන්ස් වෙලා පේන අර ආටිෆිෂල් ගතියක් නැතුව.
ඊට පස්සේ මම මගේ අයිබ්‍රෝ දෙක තව ටිකක් ෂේප් කරගන්න ඕන හින්දා මම දැන් D64 ඩර්මා කන්සීලර් එක පාවිච්චි කරනවා. ඒකෙන් අපේ අයිබ්‍රෝ මේකප් එක ලස්සනට අයිබ්‍රෝ දෙක එන්හෑන්ස් කරලා ගන්න පුළුවන් අර වටේට හයිලයිට් කරලා ගත්තාම. මම චූට්ටයි ඇප්ලයි කරන්නේ. වගේ චූටි ලයින් එකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඔයාලට පේන්නේ නැති මගේ අයිබ්‍රෝ දෙක එහෙම ලොකු ආටිෆිෂල් ගතියක් නැහැ. මම නිකන් නැචරල් අයිබ්‍රෝ දෙකක්ම වගේ මම පොඩ්ඩක් ඒකේ ලුක් එක එන්හෑන්ස් කරලා ගත්තා. ඊට පස්සේ මම මගේ අයිලයින් එක ඇඳ ගන්නවා. අයිලයින් එකට මම පාවිච්චි කරන්නේ CC UK British Cosmetic වලින් එන CC UK liquid eyeliner එක. මේක ගොඩක් හොඳයි. මේකේ ටිප් එක හරිම ස්මූත් අයිලයින් එක. බිගිනර් කෙනෙක්ට වුණත් හදින්න පුළුවන් අයිලයිනර් පෙන් එකක් තමයි මේක. ඊට පස්සේ Maybelline Sky High mascara එක පාවිච්චි කරලා මම eyelashes mascara ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ මම මගේ බ්ලෂර් ඇප්ලයි කරන්නත් පාවිච්චි කරන්නේ මෙන්න මේ British Cosmetic වලින් එන CC UK liquid blusher එකේ shade එක just a girl කියන කලර් එක තමයි මම මෙතන අද ඇප්ලයි කරන්නේ. මේක හරියම pigmented. මේකෙන් පොඩි drop එකක් තිබ්බත් ඉක්මනට හොඳට blend කරාම මේ ඇති. එතකොට ඒක හරියම ලස්සනයි කලර් එක. ඉතින් මම මේක තමයි අද මගේ blusher එක විදියට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම පින්ක් ලිප් ලයිනර් එකේ මුළු ලිප් එකම ෆිල් කරගෙන මම මේ වගේ රෝස්බෙරි ලිප් ග්ලොස් එකක් ඇප්ලයි කරගන්නවා. මොකද මම ගොඩාක් ඩාර්ක් කලර් එකකට ගියේ නැහැ මේ වෙලාවේදී. මට ඕන ටිකක් නියුඩ් පින්ක් කලර් එකක්. ඒකෙන් හින්දා මම ඒක ඇප්ලයි කරලා මෙන්න මේ වගේ ලිප් ග්ලොස් එකක් ඇප්ලයි කරා. රෝස්බෙරි එකේ ලිප් ග්ලොස් එකක් තමයි මම මේ වෙලාවේදී ඇප්ලයි කරන්නේ. ඉතින් මේක තමයි මගේ ෆයිනල් මේකප් ලුක් එක. ඔයාලට පේනවා ඇති මම අවුට්ෆිට් එකකට මාරු වුණාම මේකප් එක කොච්චර ලස්සනද කියලා. නිකන් අපි නිකන් ටී-ෂර්ට් එකක් අඳන් හිටියට ඒ ලස්සන පේන්නේ නැහැ. ඉතින් අවුට්ෆිට් එකට මාරු වුණාම මගේ මේකප් එක ලස්සනට පේනවා. ඉතින් මම මේ ඉයරින්ග්ස් දෙක ගත්තේ Temu එකෙන්. ඉතින් මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලගේ අදහසත් මට කියන්න අමතක කරන්න එපා. මම මගේ ෆොටෝස් දාන්නම්. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනට මගේ මේකප් එක තියෙනවද කියලා. ඉතින් ඔයාලගේ අදහස් ඔක්කොම කමෙන්ට් කරන් යන්න. නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකම් බයි.